අපි හදන්නේ 6 වසරේ පළවෙනි වාරේ පළවෙනි පාඩමට අදාළ අපේ වර්ක් බුක් එකේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. එතකොට අපේ වර්ක් බුක් එකේ පාඩමකට අදාළව ගත්තාම හැම වර්ගයකම ප්‍රශ්න තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න, රචනා ප්‍රශ්න, හරි වැරදි ප්‍රශ්න, කෙටි ප්‍රශ්න වගේ හැම ප්‍රශ්න වර්ගයක්ම දාලා එතකොට අර ඔයා ඉගෙන ගන්න දේ පැහැදිලි කරගන්න. ඊට පස්සේ ඔයා ඉගෙන ගන්න දේ වලින් එන ප්‍රශ්න මොනවද කියලා දැනගන්න. එතකොට ඔයා ඉගෙන ගත්ත පාඩමට ආපහු මේකේ තිබ්බේ මොනවද කියලා හරි පෙරහුරුවක් ගන්න තමයි අපි වැඩපොත හදලා තියෙන්නේ. ඊට අමතරව අපේ තව ප්‍රශ්න පොත් තියෙනවා, යුනිට් පේපර්ස් පොත් තියෙනවා. තව එතකොට ප්‍රශ්න පොත් සෙට් එකක්ම තියෙනවා. එතකොට ඒ වගේදී තව ප්‍රශ්න කරලා එතකොට වාර විභාගයට සහ සාමාන්‍ය පෙළලක් ගත කරලා වැඩපිළිවෙලක් තමයි අපේ පන්තිවල තියෙන්නේ. එතකොට දැන් මම සාකච්ඡා කරන්න හදන්නේ වර්ක් බුක් එක වැඩපොතේ බහුවර්ණ ටික 6 වසරේ පළවෙනි පාඩමට අදාළව. එතකොට ඔයා දන්න විශේෂම දේ තමයි මේ වර්ක් බුක් එක කරනකොට මේ වර්ක් බුක් එකේ හැම ප්‍රශ්නයකට අදාළවම පිළිතුරු සහ පිළිතුරු විවරණ. පිළිතුරු විවරණයක් කියන්නේ පිළිතුරක් ලැබුණේ කොහොමද කියලා පැහැදිලි කරන පිළිතුරු විවරණක් තියෙනවා. එතකොට ඔයාට පුළුවන් මේ වර්ක් බුක් එක කරාට පස්සේ වර්ක් බුක් එකෙන් අර ඔයාට විභාගෙදී ප්‍රශ්න ලැබෙන රටාව, ප්‍රශ්න වලට ඔයා හුරු වෙන්න ටිකක් සංකීර්ණ ප්‍රශ්න ටිකක් ඉගෙන ගන්න වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එතකොට දැන් මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මේ වර්ක් බුක් එක නැත්තම් ඔයාට මේ සාකච්ඡා කරන බහුවර්ණ ප්‍රශ්න ටික බලා ගන්න. ඒකේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා YouTube එකෙන් බලන කෙනෙක් YouTube එකේ description එකේ තියෙනවා. එහෙම නැත්නම් වෙන ක්‍රමයකින් බලන කෙනෙක් නම් ඔයාට YouTube එකේ description එකෙන් group එකට join වෙලා එහෙම නැත්නම් ඔයාට link එකෙන් ගිහිල්ලා paper එක download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් WhatsApp number එක තියෙනවා. ඒකම 078 936 788 ඔයාට ඒකට message එකක් දාලා ඔයාට තියෙන ගැටලුව අහගන්න පුළුවන්. ඒකෝට අපි අපේ 6 වසරේ පළවෙනි වාරේ වර්ක් බුක් එකට අදාළ බහුවර්ණ ටික සාකච්ඡා කරමු. එතකොට ඔයා වීඩියෝ එක බලන කෙනෙක් නම් දෙමව්පියෙක් නම් දරුවට මේ ප්‍රශ්න ටික කරවලා ඊට පස්සේ මේක බැලුවා නම් ලොකු උදව්වක් වේවි පළවෙනි පාඩමේ තියෙන ප්‍රශ්න අඳුර ගන්න, වාර විභාගයකට සූදානම් වෙන්න වගේ දේවල් වලට. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ ඉඳගෙන. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මේ අතරින් වර්ධනය වන ද්‍රව්‍යයක් නොවන්නේ. වර්ධනය වන ද්‍රව්‍යයක් නොවන්නේ කියන්නේ වර්ධනය. එහෙම නැත්නම් 6 වසරේ පළවෙනිට ඉගෙන ගන්නවා ජීවීන් සහ අජීවීන් කියන එක. ජීවීන් අජීවීන්ගේ වෙන් කරලා අඳුර ගන්න ළමයි ජීවීන්ට තියෙනවා ලක්ෂණ 5ක්. ඒ ලක්ෂණ 5 තමයි වර්ධනය, පෝෂණය, ප්‍රජනනය, ශ්වසනය සහ චලනය කියන එක. ඒතර මේ ලක්ෂණ තියෙන කෙනෙක් නම් එයාලා ජීවීන්. මේ ලක්ෂණේ නැත්නම් එයාලා අජීවීන් වෙනවා. ඒතර මෙතනින් අහන්නේ වර්ධනය වන ද්‍රව්‍යයක් නොවන්නේ. වර්ධනය වන ද්‍රව්‍යයක් නම් එයා අනිවාර්යෙන්ම කවුද? එයා අනිවාර්යෙන්ම ජීවියෙක් වෙන්න ඕන. ජීවීන් ප්‍රධාන කොටස් තුනක් ඉනවා. ශාක සතුන් සුද්ධ ජීවීන්. එහෙනම් ශාක සතුන් සුද්ධ ජීවීන් කියන කට්ටිය තමයි ජීවීන්. ජීවීන්ට තමයි වර්ධනය තියෙන්නේ. එහෙම කෙනෙක් තමයි තෝරන්න ඕන ඔයා. ඒතර මේකේ අහන්නේ නොවන්නේ කවුද කියලා. නොවන්නේ ගිරවා ජීවියෙක්, පොල්ගස ශාකයක් ජීවියෙක්, ළමයා ජීවියෙක්. ඒතර පෑන තමයි මෙතන වර්ධනය වෙන ද්‍රව්‍යයක් නොවෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නට උත්තරේ එනවාට මොකද්ද? තුන්වෙනි එක. දෙවෙනි එක. පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් හඳුන්වන්නේ කවුරු කියලාද? පියවි ඇසට පේන්නේ නැති කුඩා ජීවීන් හඳුන්වන්නේ සුද්ධ ජීවීන් කියලා. සුද්ධ ජීවීන් කියලා. එතකොට පියවි ඇසට නොපෙනෙන කුඩා ජීවීන් හඳුන්වන්නේ සුද්ධ ජීවීන්. උත්තරේ 1. දෙවෙනි ප්‍රශ්නට එනවා උත්තරේ 1. තුන්වෙනි එක මේ අතරින් ජීවි ද්‍රව්‍ය පමණක් අඩංගු වන පිළිතුර වන්නේ. ජීවි ද්‍රව්‍ය විතරක්. ජීවි ද්‍රව්‍ය නම් ළමයි ශාක, සතුන්, සුද්ධ ජීවි කියන තුන් දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න ඕන. හරිද? එතකොට අපි බලමු මේ ශාක, සතුන්, සුද්ධ ජීවීන් තියෙන උත්තරේ තමයි ජීවි ද්‍රව්‍ය වෙන්නේ. හරිද? පෑන. පෑන ගත්තාම ජීවි නෑනේ. එහෙනම් අජීවි. දැන් පළවෙනි උත්තරය අයින් කර දෙන්න. 2. ගිරවා, ලේනා, පොල්ගහ. ගිරව කියන්නේ සතෙක්, ජීවියෙක්. ලේන කියන්නේ සතෙක්, ජීවියෙක්. පොල්ගහ කියන්නේ ශාකයක්, ජීවියෙක්. එහෙනම් අපිට උත්තරේ 2 එනවා. ජීවීන් විතරක් තියෙන දෙවෙනි එකේ. ගිරවා, ලේනා, පොල්ගහ. තුන්වෙනි එකේ ආයි පෑන තියෙනවා වැරදි. හතරවෙනි එකේ පොත තියෙනවා වැරදි. එහෙනම් අපිට තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ එනවා කීයද? උත්තරේ 2 කියලා. ඊළඟට අපි යන් හතරවෙනි එක.
මේ අතරින් අජීවී ද්‍රව්‍ය පමණක් අඩංගු පිළිතුර. අජීවී ද්‍රව්‍ය. ඒ කියන්නේ ශාක සතුන් සුද්ධ ජීවීන් ඉන්න බෑ. පොත අලියා. ඒතර අලියා ඉන්න බෑනේ. ඒතර පළවෙනි එක වැරදි. ගිරව ජීවී. එහෙනම් අජීවී ද්‍රව්‍යයක් නෙවෙයි. ලේන 3 වැරදි. 4 පොත පෑන මේසය. හරි. ඒ තුනම අජීවී. එහෙනම් හතරවෙනි එකට උත්තරේ 4. සියලුම ජීවීන්ට පොදු ලක්ෂණයක් නොවන්නේ. සියලුම ජීවීන්ට පොදු ලක්ෂණයක් නොවන්නේ. හැබැයි ජීවීන් ප්‍රධාන ආකාර 3ක් තියෙනවනේ. කවුද? ශාක සතුන් සුද්ධ ජීවීන්. අපි ජීවීන් ගත්තට පස්සේ ප්‍රධාන ආකාර 3යි. ශාක සතුන් සුද්ධ ජීවීන්. එතකොට මේ තුන් දෙනා තමයි ජීවීන් වෙන්නේ. එතකොට අපෙන් අහන්නේ ජීවීන්ට පොදු ලක්ෂණ මොනවද? ඒතර මෙයාලට තියෙන මෙයාලා හැමෝටම තියෙන ලක්ෂණයක් නොවන්නේ මොකද්ද කියලා අහන්නේ. ශ්වසනය හැමෝටම තියෙනවා. වර්ධනයක් තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ තියෙන ළමයි ශාකවලටයි සමහර සුද්ධ ජීවීන්ටයි විතරයි. සතුන්ට ප්‍රභා සංශ්ලේෂණයක් නැහැ. ඔයා දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ලෝකේ ඉන්න හැමෝටම ආහාර නිපදවන ක්‍රියාවලිය. එතකොට ශාක ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර නිපදවනවා. ඒ ආහාර තමයි අපි ලබා ගන්න. එතකොට අපි ඒ ආහාර ඍජුව හරි වක්‍රව හරි ලබා ගන්නවා. අපි කෙලින්ම ගහකින් ගෙඩියක් කනවා නම් ඒක ඍජුව ප්‍රභා සංශ්ලේෂණය මත යැපීමක්. හරිද? ඊට පස්සේ අපි වෙනස් සත්වයක ආහාරයට ගන්නවා නම් ශාක ආහාරයට ගත්ත සත්වයක අපි ආහාරයට ගන්නවා කියලා කියන්නේ අපි වක්‍රව ප්‍රභා සංශ්ලේෂණය මත යැපීම. ඒ වුණාට හැමතිස්සෙම ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ ශාකයි සමහර සුද්ධ ජීවීන් විතරයි. සතුන් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. එහෙනම් ඔතන සියලුම ජීවීන්ට පොදු නොවන්නේ. සියලුම ජීවීන්ට නැති ලක්ෂණයක් වෙන ප්‍රභා සංශ්ලේෂණය. ඒක සියලුම ජීවීන්ට නැහැ තියෙන ශාකයි සුද්ධ ජීවීන්ටයි විතරයි. සුද්ධ ජීවීන් සමහර සුද්ධ ජීවීන්ට විතරයි. 6. ජීවීන් තුල ශක්ති නිපදවන ක්‍රියාවලිය හඳුන්වන්නේ. මොකද්ද? ශ්වසනය කියලා. ළමයි අපේ දේහයේ ශක්තිය නිපදවන්නේ ශ්වසනයෙන්. අපි මේ හුස්ම ගන්න හුස්ම පිට කරන්නේ අපේ දේහයේ ක්‍රියාවලිය ටික පවත්වා ගන්න අවශ්‍ය ශක්තිය නිපදවන්න. අපි සාමාන්‍යයෙන් ඉහළ පන්ති වලට යනකොට ඉගෙන ගන්නවා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට ජීවීන් තුල ශක්තිය නිපදවන ක්‍රියාවලිය මොකද්ද? ශ්වසනය. ඊළඟට ශාක ආහාර නිපදීමට යොදා ගන්නා වායුව. ශාක ආහාර නිපදීමට යොදා ගන්නා වායුව. අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වායුව මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වායුව කාබන් ඩයොක්සයිඩ්. හරිද? කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක එකතු වෙලා හරිත ශාකෙම නැත්නම් කොළ පාට ශාකවලදී සූර්යාලෝකය තියෙනකොට හරිත ප්‍රදවලදී ග්ලූකෝසුයි ඔක්සිජන් නිපදවන ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ඒතර ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය දෙකක් ඔයා ඉගෙනගෙන තියෙනවා. එකක් කාබන් ඩයොක්සයිඩ් අනිත් එක ජලය. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය එහෙම නැත්නම් ශාකවල ආහාර නිපදවන්න අවශ්‍ය වායුව තමයි මොකද? කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් 7ට උත්තරේ 4 එනවා. 8. ජලයේ සිටින සුද්ධ ජීවීන් නිරීක්ෂණයට සුදුසුම උපකරණය වන්නේ. හරි. ජලයේ සිටින සුද්ධ ජීවීන් නිරීක්ෂණයට සුදුසුම උපකරණය වන්නේ. ජලයේ සුද්ධ ජීවීන් නිරීක්ෂණය කරන්න අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් උපකරණය තමයි සංයුක්ත අන්වීක්ෂය. හැබැයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයනුත් බලන්න පුළුවන් වඩා විශාල නේකින්. හැබැයි සංයුක්ත අන්වීක්ෂයෙන් ළමයි අපිට සාමාන්‍යයෙන් සුද්ධ ජීවීන් බලා ගන්න පුළුවන්. මොකද ජලයේ සාමාන්‍යයෙන් වෛරස් වගේ සුද්ධ ජීවීන් අපි බලන්න යන්නේ නැහැ. අපි බලන්නේ කියන බැක්ටීරියා, ওই ප්‍රෝටෝසෝවා වගේ සුද්ධ ජීවීන් තමයි. ඒකට අපිට සංයුක්ත අන්වීක්ෂයක් හොඳටම ප්‍රමාණවත් ඒක බලන්න. එහෙනම් අපිට ඒකේ උත්තරේ විදියට ගන්න පුළුවන් සංයුක්ත අන්වීක්ෂය. ඒතර උත්තරේ 8ට 3. හරි. ඊළඟට යන් අපි 9. විද්‍යාගාරයේ කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීමට භාවිතා කරන ප්‍රතිකාරක. හරි. දැන් මතක් කරන්නකෝ. විද්‍යාගාරයේ කාබන් ඩයොක්සයිඩ් වායුව අඳුර ගන්න අපි මොකද කර පරීක්ෂණේ? අවර්ණ හුණු දියර ටිකක් අරගෙන ආන්න ඒකට මොනවද කරේ? මෙන්න මේ හුණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් වායුව මෙයාම බුබුලණය කරා. ඒතර මොකද වුනේ? අවර්ණ වතුර වගේ තිබිච්ච හුණු දියර කිරි පැහැවුණා. ඒ කියන්නේ සුදු පාට වුණා. අවර්ණ හුණු දියර කිරි පැහැවුණා. එහෙනම් විද්‍යාගාරයේ කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනාගෙන භාවිතා කරන ප්‍රතිකාරකය මොකද්ද? හුණු දියර. හුණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් බුලණය කරාට පස්සේ මොකද වෙන්නේ? එයා කිරි පැහැවෙනවා. හරිනේ. ඊළඟට ශාක ප්‍රභා සංශ්ලේෂණ පරිසරයට බැහැර කරන වායුව. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩුයි ජලයයි යොදාගෙන හිරුවෙලිය තියෙනකොට
කොළ පාට ශාක ආහාර නිපදවන ක්‍රියාවලිය. ඒතර ළමයි ආහාර විදියට හදන්නේ ග්ලූකෝස්. ඒ ග්ලූකෝස් වලට අමතරව තව හැදෙන වායුවක් කවුද? ඒ තමයි ඔක්සිජන්. ප්‍රභා සංශ්ලේෂණයට එහෙම නැත්නම් ශාක ආහාර නිපදව ගන්න වායුව කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵලයක් විදියට හැදෙන වායුව ඔක්සිජන්. එහෙනම් මතකයි. මොකද? ප්‍රභා සංශ්ලේෂණයට ගන්න වායුව කාබන් ඩයොක්සයිඩ්, ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵලයක් විදියට හැදෙන වායුව ඔක්සිජන්. එහෙනම් අපිට උත්තරේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයේ පරිසරයට බැහැර වන වායුව වන්නේ ඔක්සිජන්. උත්තරේ 1. හරි. අපි යන් ඊළඟට. මේ අතරින් ස්වයංපෝෂී ජීවියෙක් වන්නේ. ස්වයංපෝෂී වෙන්නේ කවුද? ශාකනේ. හරිද? 11 අහනවා ස්වයංපෝෂී ජීවියෙක් වන්නේ කවුද? උත්තරේ 2. අඹගහ. 12. ශාක මත ඍජුවම යැපෙන ජීවියෙක් නොවන්නේ. ශාක මත ඍජුවම යැපෙන ජීවියෙක් නොවන්නේ කවුද? මුවා ඍජුවම යැපෙනවා. ශාක භක්ෂකයන් ශාක මත ඍජුවම යැපෙනවා. ගවයා ශාකමය ආහාර ගන්න ශාක භක්ෂකයි. එන ශාක මත ඍජුවම යැපෙනවා. දලඹුවා ඍජුවම යැපෙනවා. සිංහයා ළමයි ශාක ಜಾති ආහාරයට ගන්න නැහැ. ඒතර එයා ගන්නේ මස් ಜಾති. ඒතකොට මස් ಜಾති ආහාරයට ගන්නවා කියන්නේ ශාක ආහාරයට අරගෙන වැඩිච්ච ජීවියෙක් තමයි සිංහයා ආහාරයට ගන්න. එතකොට සිංහයා ශාක මත ඍජුව නෙවෙයි යැපෙන්නේ වක්‍රව. පැහැදිලි? ශාක භක්ෂකයෙක් නම් ශාක ආහාර මත කෙලින්ම යැපෙනවා. මාංශ භක්ෂකයෙක් නම් ශාක ආහාර මත යැපෙන්නේ වක්‍රව. එහෙනම් උත්තරේ සිංහයා 4. සංචරණය කළ නොහැකි චලන දක්වන ජීවියෙකු වන්නේ. සංචරණය කියන්නේ ළමයි මොකද්ද? සංචරණය කියන්නේ ජීවියෙක් එක තැනක ඉඳලා සම්පූර්ණයෙන්ම තව තැනකට යන එක. ශාක සංචරණය කරන්නේ හැබැයි ශාක චලන දක්වනවා. සතුන් සාමාන්‍යයෙන් සංචරණය කරනවා. දැන් මම මේ කතා කරන වෙලාවේ අතපය හොලවනවා කියන්නේ චලනයක්. ඒතර මම මේ එක තැනක ඉඳලා තව තැනකට යනවා කියන්නේ සංචරණයක්. එතකොට සතුන් සංචරණය කරනවා. හැබැයි ළමයි ලෝකේ හැම සතෙක්ම සංචරණය කරන්නේ නැහැ. ඔයා විභාගෙට ප්‍රශ්න අහන දෙන්නෙක් මතක තියාගන්න ඕන සංචරණය කරන්නේ නැති. ඒ තමයි මුහුදු මලයි කොරල් බුහුබාවයි. ඒතර ඔකේ අහන්නේ සංචරණය කළ නොහැකි ජීවියෙකු වන්නේ කවුද? කොරල් බුහුබාවා. උත්තරේ 1. 14 හැන්දෑවන විට පත්‍ර හැකිලෙන ශාකයක් නොවන්නේ. හැන්දෑවන විට පත්‍ර හැකිලෙන්නේ නැත්තේ කවුද? සියඹල හැකිලෙනවා. මාරවල හැකිලෙනවා. කතුරු මුරුංගවල හැකිලෙනවා. දෙල්වල හැකිලෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ 14ට 4. දෙල්වල හැකිලෙන්නේ නැහැ. මත්ස්‍යයන්ගේ ඇති සංචරණ උපාංගය. මොකද්ද? මත්ස්‍යෝ සංචරණය කරන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට යන උදව් වෙන්නේ මොනවද? වරල්. උත්තරේ 1. වරල්නේ. වරල් වලින් තමයි චලනය වෙන්නේ. 16. ශ්වසනයේදී නිපදවන වායුව. ප්‍රභා සංශ්ලේෂණයේදී අපි ගන්න වායුව කාබන් ඩයොක්සයිඩ්. ශ්වසනයේදී අපි නිපදවන වායුව මොකද්ද? ඒත් කාබන් ඩයොක්සයිඩ්. ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ගන්නවා. ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ්. ශ්වසනයේදී අපි පිට කරන වායුව මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. 17. පහත වගන්ති අතරින් අසත්‍ය වන්නේ. ආශ්වාස ලෙස ඔක්සිජන් ලබා ගන්න. අපි ආශ්වාසයට ඔක්සිජන් ගන්නවා. ප්‍රාශ්වාස වාද ලෙස කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ. අපි ප්‍රාශ්වාස කරන්නේ කාබන් ඩයොක්සයිඩ්. ශාකවල ශ්වසන චලන නිරීක්ෂණය කළ හැකිය. හරිද? හරිද? ශාකවල ශ්වසන චලන නිරීක්ෂණය කළ හැකිය. ශාකවල ශ්වසන චලන කියන්නේ ළමයි අපි හුස්ම ගන්න එක හුස්ම හෙලන එක අපිට පපු ප්‍රදේශය දිහා බලන්න පුළුවන්. හැබැයි ශාකවල ශ්වසන චලනයක් බලන්න බෑ. මොකද ශාක හුස්ම ගන්නව පිට කරනව බලන්න බෑ. එහෙනම් උත්තරේ 3. ශාකවල ශ්වසන චලන නිරීක්ෂණය කරන්න බෑ. සියලුම ජීවීන් ශ්වසනය කරයි. ජීවීන් ශ්වසනය කරනවා. ශාක, සතුන්, සුද්ධ ජීවීන් කියන තුන්ගොල්ලෝ ශ්වසනය කරනවා. ඊළඟට 18. ආශ්වාස වාතයේ අඩංගු වායුව වන්නේ. ඕකේ ආශ්වාස වාතයේ වැඩිපුරම අඩංගු වායුව. හරි. ඒකෙ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ළමයි. අපි වාතය ගත්තාම වායුගෝලයේ වැඩිපුරම තියෙන වායුව 78ක් නයිට්‍රජන්. මේ නයිට්‍රජන්. ඔක්සිජන් තියෙන ළමයි 121යි. 121යි ඔක්සිජන් තියෙන. එහෙනම්
ඔක්සිජන් වායුව නෙමෙයි අපි වැඩිපුරම ආශ්වාස කරන්නේ නයිට්‍රජන් වායුව. ඔයා හිතන්න ළමයි ඔන්න බෝල 100ක් තියෙන තැනක නිල් පාට බෝල 78ක් තියෙනවා රතු පාට බෝල 21ක් තියෙනවා. ඔයා හම්බුලෙස එතනින් බෝලයක් ගත්තොත් බෝල සෙට් එකක් ගත්තොත් බෝල 10ක් ගත්තොත් වැඩිපුරම එන්න පුළුවන් බෝලේ මොකද්ද? නිල් පාට බෝලේ. ඒකට හේතුව තමයි වැඩිපුරම තියෙන එක තමයි වැඩිපුරම එන්නේ. එහෙනම් ළමයි මෙතන වැඩිපුරම වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව. එහෙනම් ඔයාට ආශ්වාස වෙන්නේ නයිට්‍රජන් වායුවයි ප්‍රශ්නේ හැදෙන්න ඕන මේ ආශ්වාස වායුව වැඩිපුරම අඩංගු වායුව වන්නේ මොකක්ද කියලා. ඒතොර නයිට්‍රජන් උත්තරේ 2. 19 ජීවීන් තම පරම්පරාව ඉදිරියට පවත්වා ගැනීම සඳහා ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය මොකක්ද? අලුතෙන් ජීවීන් ඇති කිරීමේ ක්‍රියාවලිය කියන්නේ අපි ප්‍රජනනය කියලා. උත්තරේ 1 ප්‍රජනනය. 20 මේ අතරින් වෙරළබඩ ශාකයක් වන්නේ. වෙරළබඩ ශාකයක් කියන්නේ වැඩිපුරම වෙරළ ආශ්‍රිත වැඩෙන ශාකයක්. මොකද්ද? අඹ කොස් දෙල් වගේ දේවල් නැහැනේ. පොල් තියෙන්නේ. උත්තරේ 4 පොල්. උත්තරේ 4 පොල්. 21 ශාකවල ලක්ෂණයක් නොවන්නේ. ශාක චලනය මෙන්ම සංචරණය සිදු කරයි. ඔව් ශාක චලනයක් සිදු කරනවා සංචරණයක් සිදු කරනවා. sorry ශාකවල ලක්ෂණයක් නොවන්නේ. ශාක චලනය සිද්ධ කරනවා සංචරණය සිද්ධ කරන්නේ නැහැ. එතකොට ඒක වැරදි. එක වැරදි. ශාක ප්‍රභා සංශ්ලේෂණය කරයි. හරි. ශාක හරිත අප්‍රද දරයි. හරි. ශාක වර්ධනයේ සීමාවක් නොපෙන්වයි. හරි. ශාක මුළු ජීවිත කාලෙම වර්ධනය වෙනවා. එහෙනම් උත්තරේ 1 ශාක චලනයක් කරනවා සංචරණයක් කරන්නේ නැහැ. හරිනේ. හරි. සතුන්ගේ ලක්ෂණයක් නොවන්නේ. චලනය මෙන්ම සංචරණය සිදු කරයි. ඔව්. සතුන් සංචරණය කරනවා චලනයත් කරනවා. විෂම පෝෂීන් වේ. ඕ ළමයි. විෂම පෝෂීන් විදියට අපි වෙනත් ජීවීන් මත තමයි යැපෙන්නේ. එහෙනම් ඒකත් හරි. හරිත අප්‍රද නොදරයි. ඒකත් හරි. හරිත අප්‍රද නැහැනේ සතුන්ට. මොකෝ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැනේ සතු. වර්ධනයේ සීමාවන් නොපෙන්වයි. නෑ වර්ධනයේ සීමාවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් යම් වයසකට පස්සේ අපේ වර්ධනය නතර වෙනවා. එහෙනම් 22ට උත්තරේ කීයද? 4. 4. 23 මේ අතරින් පාද 4ක් ඇති ජීවියෙකු වන්නේ. පාද 4ක් තියෙන ජීවි. ගිරවට 2යි, යටිවිලාට පාද නැහැනේ. බල්ලට 4යි. එහෙනම් උත්තරේ 3. 23ට උත්තරේ 3. බල්ලා. ප්‍රභා සංශ්ලේෂණ අවශ්‍ය සාධකයක් නොවන්නේ. ප්‍රභා සංශ්ලේෂණ වල සාධක 4ක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ්, ජලය, හරිතප්‍රද සහ හිරු එළිය කියන 4. ජලය ඕන. කාබන් ඩයොක්සයිඩ් ඕන. ආලෝකය ඕන. ඔක්සිජන් ඕනේ නැහැ. එහෙනම් 24ට උත්තරේ කීයද? 4. 24ට උත්තරේ 2. ඔක්සිජන්. උත්තරේ 2. පත්‍රිකා ලෙස බෙදී ඇති ශාක පත්‍රයක් වන්නේ. පත්‍රිකා ලෙස බෙදෙනවා කියන්නේ ළමයි මෙන්න මෙහෙම. අපි මේ කරපිංච එහෙම ගත්තට පස්සේ කරපිංච කොලේ කියන්නේ මෙන්න මේකටනේ. හරිද? කරපිංච කොලේ කියන්නේ මේකට. කරපිංච කොලේ කියන්නේ මේ සම්පූර්ණ කෙනාට. ඒතර ළමයි මේ කොලේ ඇතුලේ මේක කරපිංච පත්‍රය. එහෙම නැත්නම් කොලේ. මේ එක්කෙනෙකුට කියනවා පත්‍රිකාවක් කියලා. එක්කෙනෙකුට කියනවා පත්‍රිකාවක් කියලා. එහෙනම් මොකද්ද එන්නේ? එතකොට පත්‍රිකා ලෙස බෙදී ඇති ශාකය මොකද්ද? කරපිංච. පත්‍රය කියන කොටස තව තව කුඩා කුඩා පත්‍ර වගේ ඒවා තියෙනවා නම් ඒවට කියන්නේ පත්‍රිකා කියලා. එහෙනම් පත්‍රිකා ලෙස බෙදී ඇති ශාක පත්‍රයක් වන්නේ මොකද්ද? කරපිංච. 26. මේ අතරින් අසත්‍ය වගන්තිය වන්නේ. ප්‍රභා සංශ්ලේෂණ සිදුවන්නේ ශාක තුල පමණයි. නෑ ළමයි සමහර සුද්ධ ජීවිනුත් ප්‍රභා සංශ්ලේෂණ සිදු කරන වාට ඒක දැනට නෑ. හැබැයි වාට ඉගෙන ගන්න එක වටිනවා. කරුණක් විදිහට මතක තියාගන්න වටිනවා. ප්‍රභා සංශ්ලේෂණය දහවල් මෙන්ම රාත්‍රී කාලයේදී සිදුවේ. නෑනේ ළමයි. ප්‍රභා සංශ්ලේෂණය වෙන ආලෝකය ඕනේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ රැයට විතරයි. ප්‍රභා සංශ්ලේෂණය කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය වේ. හරි. ශාක ස්වයංපෝෂී වේ. ඔව් ශාක ස්වයංපෝෂී තමයි. හරිද? ඒතර උත්තරේ 2 ප්‍රභා සංශ්ලේෂණය දහවල් මෙන්ම රාත්‍රී කාලයේ සිදුවේ කියන එක වැරදි. උත්තරේ 2. ඒක තමයි වැරදි ප්‍රකාශය. 27 ශාකවල ආහාර නිපදීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ. මොකද? ශාක ආහාර නිපදවන ක්‍රියාවලියට මොකක් කියලා කියන්නේ අපි? ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. සතුන් සිය ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ. සතුන් ආහාර මේ තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න එකට කියන්නේ මොකක්ද කියලා? ඔව් ජීවීන් තම ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න එකට තමයි අපි කිව්වේ පෝෂණය කියලා. පෝෂණය කියලා. එහෙනම් 28ට උත්තරේ 3 පෝෂණය.
27ට උත්තරේ 3 ප්‍රභා සංශ්ලේෂණ. 29 හුණු දියර කිරිපැහැවන වායුව. හුණු දියර කිරිපැහැ ගන්නවන වායුව මොකද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. ශාක ආහාර නිපදවීමේ ලබා ගන්නා ශක්තිය. ශාක ආහාර නිපදවන්න ගන්න ශක්තිය මොකද්ද? ආලෝක ශක්තිය. සූර්ය ගත්තට පස්සේ තමයි සූර්යාගේ ප්‍රධාන ශක්තිය ආකාර දෙකක් තියෙනවා. එකක් තාප ශක්තිය අපිට රස්නේ හේතු වෙන්නේ යා. අනිත් එක ආලෝක ශක්තිය අපිට එළිය දෙන්නේ යා. ඒත් ප්‍රභා සංශ්ලේෂණයට ඕන ආලෝක ශක්තිය. එහෙනම් ශාක ආහාර නිපදවීමේ ලබා ගන්නා ශක්තිය ආකාරය මොකද්ද? ආලෝක ශක්තිය. එහෙම නැත්නම් සූර්ය ශක්තිය. ඔක ආලෝක ශක්තිය වුණා නම් හරි උත්තරේ. මට මතක විදිහට එහෙම තමයි අපි දාලා තිබුණේ. සූර්ය ශක්තිය කියලා තමයි දාලා තියෙන්නේ. ඒක උත්තරේ 2. හරිද? එහෙනම් බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා. ඒ 30ට ඔයා පේපරේ කරලා මේ විවරණය බලා ගන්න. විවරණය බලලා ඒක කීයද කියලා ලකුණු කරගන්න.